මාව මැනවි මහරජතුමනි. ජම්බුද්වීපයේ සිට පැමිණි මහරිද්ද කුමරු ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණ සිටි. වහාම එන්නට කියන. යහපත. ජම්බුදීපා ඉදාගතා ආයුධ කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයා යයි කීමටත් නොවේ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි. ඒ ධර්මය රකින්න රට ආරක්ෂා කොට දීමටයි. සිරිදලනා සමිඳු අපේ සිරිමාවෝ සෙවන අපේ සිරි සමනොල සිරස අපේ. රාජ්‍ය බලයෙන් මට ඇති වැඩක් නෑ. තන්වා යවුණු පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියලා. හැබැයි ගොඩ බෑපු පරදේශක්කාරින්ව එලවලා මේ සිංහල දීපේ භාරකාරය හැටියට කළ යුතු දේ නොකළ යුතු දේ ඔබතුමා තීරණය කළ යුතුයි. මට මෙහෙම සැඟවී ඉන්න බෑ. රහසේ හරි සේනාව සංවිධානය කරන විදියක් සැලසුම් කරන්න ඕන නායක හඳුන්වන්නේ. මේ බුද්ධ භාෂිතය රැක ගන්ට නම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නම වෙනවා. 1815 මාර්තු 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග සියවසකට අධික කාලයක් පැවති ශ්‍රී ලංකාවේ ස්වෛරී රාජ්‍ය පාලනය නිමාවට පත් වුණා. කන්ද උඩරට රාජධානියේ ඉංග්‍රීසි ධජය එසවූ ඒ මොහොතේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි සිංහල ජාතියේ ගෞරවය පාදඩ කරන ලකුණක් ලෙස දැක ඉංග්‍රීසි ධජය බිමට හෙලා සිංහල ජාතියේ අභිමානය නියෝජනය කළ සිංහල ධජය ඔසවා තැබුවා. එය සටන් බිමක සිදු වූ ක්‍රියාවක් නොවුනත් ලංකාවේ නිදහස් සටනේ පළමු සංකේතාත්මක ගිනි පුපුර වුණා. 1818 වසරේදී ඒ ගිනි පුපුර ජනතා නැගී සිටීමක් බවට පත් වුණා. වෙල්ලැස්ස කැරැල්ල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිදු වූ පළමු ජනතා විරෝධයයි. ඉන්පසු 1848 දී මහනුවර සහ මාතලේ මුල් කරගෙන තවත් කැරළි ඇතිවෙන්න පටන් ගත්තා. මේ සටන්වලට මොනරවිල කැප්පෙටිපොළ මහා අධිකාරම්, වීර පුරංගප්පු, ගොන්ගාලේ ගුඩ බණ්ඩාවැනි වීර චරිත සිංහල ජාතියට නායකත්වය දුන්නා. මිෂනාරි සංවිධාන හමුවේ බුදුදහමට එල්ල වූ මරු පහර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් පානදුරාවාදයෙන් මැඩ පැවැත්වුවේ නැතිනම් බුදුදහම ඒ යුගයේදීම අපට අහිමි වන්නට ඉඩ තිබුණා. 19 වන සියවස වන විට බ්‍රිතාන්‍යයන් විසින් කැරළි මැඩ පැවැත්වීමට සමත් වීමත් සමග ඔවුන්ගේ ලාභ අරමුණින් ලංකාවේ ආර්ථික හා සමාජීය වශයෙන් විශාල පරිවර්තනයක් ඇති කරා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, අනගාരിക ධර්මපාලතුමා වැනි මහා නායකයන් ආගම, අධ්‍යාපනය, ජාතික අභිමානය යලි නගා සිටුවීමට සිංහල ජනතාව නැවත අවදි කළා.
එවැනි අභියෝගාත්මක කාලයක වර්ෂ 1906 නොවැම්බර් මාස 6 වන දින වේල්ල වීදියේ පදිංචිව සිටි වෙළඳ ව්‍යාපාරික ගුණමුතු සයිමන් ඇන්ඩ්‍රියස් මහතා හා එතුමාගේ ප්‍රිය භාර්යාව වූ ඔඩිනෝනා රූපසිංහ මැතිණියගේ දායකත්වයෙන් ආභිධම්මික වැලිතර ශ්‍රී පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා පූජා කරනු ලැබූ පූර්වාරාම විහාරස්ථානයට මේ වන විට වසර 120ක කාලයක් ගත වී ඇත. දහම් පාසලේ ආරම්භය පූර්වාරාම විහාරාධිපතිව වැඩ වාසය කළ සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පාතේගම ඥානාරාම නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වර්ෂ 1976 පෙබරවාරි මාස 22 වන දින පූර්වාරාම දහම් පාසල ආරම්භ කරනු ලැබීය. විහාරස්ථානය ආරම්භක මුල් අවධියේදී සවස් කාලයේ පෙදෙස් වැසි දරුවන් සඳහා බණ දහම් ඉගැන්වීමේ පුණ්‍ය කටයුත්තක් ලෙස ආරම්භ කළ මෙම ක්‍රියාවලිය වර්තමානයේ ප්‍රදේශයේ වඩාත් උද්‍යෝගිමත් දහම් පාසලක් බවට පරිණාමය වී ඇත. පූර්වාරාම දහම් පාසල ආරම්භ කරනු ලැබ අද වන විට වසර 50ක කාලයක් ඉක්ුත් වී ඇත. දහම් පාසලේ අධ්‍යාපනය හදාරා දේශීය හා විදේශීය වශයෙන් නම් දෙස විහිදී සිටින ආදර්ශමත් ජීවිත ගත කරන ශිෂ්‍ය ප්‍රජාව අතිමහතය. පූර්වාරාම දහම් පාසලේ ආරම්භක ආධිකතෘන් වහන්සේ මෙන්ම ප්‍රධානාචාර්යවරයා වූයේද සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පාතේගම ඥානාරාම නාහිමිපාණන් වහන්සේය. ඉන් අනතුරුව දහම් පාසලේ දෙවන ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ මෙම ප්‍රදේශයටත් රටටත් අමිල මෙහෙවරක් සිදු කළ ශාස්ත්‍රපති පාතේගම අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ මැදකොළඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ධූරය සඳහා පත් වූ අනතුරුව ජී සිරිවර්ධන මහත්මිය පූර්වාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්යවරිය වශයෙන් කටයුතු කරනු ලැබීය. එතුමිය දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දරුවන් මනාව මෙහෙවමින් දහම් පාසල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආයතනයක් බවට පත් කිරීමේ කාර්යයට උරදී කටයුතු ඉටු කළහ. සිව්වන විහාරාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය වැල්ලවායේ අනෝම හිමිපාණන් වහන්සේය. දරුවන්ගේ සහජ කුසලතා ඔප්නැංවීම උදෙසා මෙත්තා ළමා සමාජය ආරම්භ කිරීමද මෙකල සිදු වූ තවත් සුවිශේෂී කාර්යකි. අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අනෝම ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ දහම් පාසල නව මාවතකට යොමු විය. 2014 වසරේ විද්‍යෝදය මහා පිරිවෙන මෙහෙය වූ කතික තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට අප දහම් පාසල් සහෝදර සහෝදරයන් සමත් වූහ. 2017 වසරේ පවත්වනු ලැබූ මැදකොළඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ කරන්දෙණියේ සිරි විමලසිරි නායක හිමි අනුස්මරණ දහම් දැනුම ශූරතාවලියේ අනුශූරතාවය අත්කර ගැනීමට හැකිවිය. 2022 වර්ෂයේ සිට පූජ්‍ය මේදංකර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මෙහෙයවීමෙන් පූර්වාරාම දහම් පාසල නව ජවයකින් වර්තමානයේ ක්‍රියාත්මක වේ. වාර්ෂික වැඩසටහන් ගණනාවක් ඔස්සේ පූර්වාරාම දහම් පාසල වර්තමානයේ ක්‍රියාත්මක වේ. අවුරුදු පොළ, බක් මහවුලන, වෙසක් දන්සල, පොසොන් වැතිගී සරණිය, කටින පෙරහැර, වාර්ෂික අධ්‍යාපන චාරිකා, නායකත්ව පුහුණු වැඩමුළු, ලෝක ළමා දිනය සහ ගුරු දින උත්සව. අතීතයේ සාරධර්ම සුරකිමින් වර්තමානයේ තාක්ෂණය හා නව දැනුම මුසු කරන තවත් ශතවර්ෂ ගණනාවක් ලක්දෙරණ ආලෝකමත් කිරීමට අවශ්‍ය ශක්තිය අඩිතාලම පූර්වාරාම දහම් පාසල අද වන විට සකස් කර හමාරයි. අඩසී වසක ඒ අභිමානවත් මෙහෙවර හෙට දවසේ දැහි දරුවන් වෙනුවෙන් තව තවත් ශක්තිමත්ව ඉදිරියටම ඇදී යනු ඇත. එම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට පූර්වාරාම මාතාවට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.